අද මම කතා කරන්නේ කුචිසකේ ඔන්න ගැන. කුචිසකේ ඔන්න කියන්නේ ජපානයේ ප්‍රසිද්ධම පුරාවෘත්ත කතාවක්. අද මම මේ පුරාවෘත්ත කතාවේ මුල ඉඳලම සහ වර්තමානයේ වෙච්ච පොඩි කතාවකුත් ගෙනල්ලා තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මොකක්ද මේ කතාවේ වෙන්නේ කියලා. කතාව පටන් ගන්න මෙහෙමයි. ජපානයේ එක්තරා නගරයක ඉතාමත් රෝමත් කාන්තාවක් සමුරාය කෙනෙක්ව විවාහ කරගන්නවා. ඉතින් මෙයා තමයි මේ නගරෙට ඉන්නේ ලස්සනම කාන්තාව. එයා නිකන් ඉන්න වෙලාවට කරන්නේ නගරේ ඇවිදින එක. එයා දකින කයාගෙන් අහනවා මම ලස්සනයි නේද කියලා. ඉතින් මෙයාගේ මේ ලස්සන හින්දම මෙයාගේ මහත්තයා, ඒ කියන්නේ සමුරායි, මෙයාගෙන පොඩ්ඩක් සැකෙන් හිටියේ. ඉතින් මේ සමුරායි දැනගන්නවා එයාගේ රූමත් බිරිඳට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඉතින් මේකට හොඳටම කේන්ති කියපු සමුරායිවරයා තියුණු ආයුධයක් ගෙනල්ලා එයාගේ බිරිඳගේ කට සම්පූර්ණයෙන්ම කන දක්වාම කපලා දැම්මා. ඊට පස්සේ ඔහු විවුරු කටහඬකින් දැන් තමසේ ලස්සනයිද කියලා ඇහුවා. එදිනම අධික ලේ වහන නිසා එයා මිය ගියා. එදින් පසු ඇයගේ වීරු වැටුණ ආත්මයට කුචිසකේ යන නම ලැබුණා. ඒ කියන්නේ ස්ලිට් මවුත් වුමන්. ඉන්පසු ඇය ගැන ආයිමත් අහන්න ලැබුණේ 90 දශකයේ විතර. ඒ කාලේ ඇත්තටම භයානක කාලයක්. මේ ආත්මයෙන් ආරක්ෂා වෙන්න හමුදාවෙන් පවා යොදලා හිටියේ. මේ ආත්මය එනවා කියලා කියන්නේ හවස් වරුවේ. ඒ කියන්නේ පාසල් ඇරෙන වෙලාවට ළමයින්ට තමයි ගොඩක්ම මේ ආත්මය බලපෑම ඇති කරලා තියෙන්නේ. එයා කොහේ හරි මුල්ලක ඉඳලා දුවගෙන ඉස්සරහට එනවා කියලා තමයි කියන්නේ. එහෙම දුවගෙන ඇවිල්ලා එයා අහන්නේ හරිම සරල ප්‍රශ්නයක්. ඒ අහන්නේ මම ලස්සනයිද කියලා. ඔයා එකට නැහැ කිව්වොත් ඔයාට වෙන්නේ දරුණු මරණයක්. ඔයා එකට ඔව් කිව්වොත් එයා එයාගේ මාස්ක් එක ගලවලා ඔයාගෙන් අහනවා දැන් මම ලස්සනයිද? එතකොටත් ඔයා නැහැ කිව්වොත් ඒත් ඔයා මරනවා. ඒත් ඔයා ඔව් කිව්වොත් ඔයාව අතාරිනවලු. සමහරු කියනවා රැට ඔයාව හොයාගෙන ඇවිත් ගෙදරදී ඔයා මරනවා කියලා. ඉතින් ඔයාට මෙයාගෙන් බේරෙන්න කරන්න තියෙන්නේ මෙයාට මුදල් හෝ අධික පැන රස කෑමක් ලබා දෙන එක. එතකොට එයාව නොමග යවන්න පුළුවන්ලු. නැත්තම් එයාගෙන් එක දිගට හරස් ප්‍රශ්න අහන්නත් පුළුවන්. එහෙම නැත්තම් එයා අහන ප්‍රශ්න වලට ඔව් නෑ හැර එයාව කන්ෆියුස් වෙන වගේ උත්තරයක් දෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් කළා ඔයාට එයාගෙන් බේරෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. තවත් මේ වගේ කතා අහන්න subscribe කරන්න.